ඒ වගේම අද ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව කාරක සභා අවස්ථාවක් තියෙනවා. ඉතින් මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ අපි දන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ බෝගම්බර දිගන නාවල පිටියේ ජයතිලක ක්‍රීඩා පිටිය, ඒ වගේම පේරදෙණියේ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය තමයි 400 මීටර්ස් ධාවන පතයක් සහිත ක්‍රීඩා පිටි තියෙන්නේ 4ක්. නමුත් මේ ක්‍රීඩා පිටියේ පුහුණු වීම සඳහා එක් දරුවෙකු රුපියල් 60 බැගින් ඒ අදාළ නගර සභාව හෝ එහෙම නැත්නම් ඒ අධිකාරියට ගෙවීමක් කරන්න ඕනේ. ඉතින් යම්කිසි දරුවෙකු සතියකට දින 4ක් 5ක් පුහුණු වෙන්නට අවශ්‍ය නම් සතියකට රුපියල් 500ක් වියදම් කරන්න ඕනේ ඒ ක්‍රීඩා පිටිවල පුහුණුව ලබා ගැනීම සඳහා. ඉතින් මම මේ අවස්ථාවේ මතක් කරන්නත් කැමති අපේ මහනුවරින් තමයි තරුෂි කරුණාරත්න අපේ ඒෂියන් ගේම්ස් වල 400 මීටර්ස් රන් පදක්කමක් ලබාගත් තරුණියත් වලල සෙන්ට්‍රල් කියන පාසලෙන් තමයි එතුමිය ඇත්තටම ඉගෙන ගත්තේ. ඉතින් එතුමියත් මේ විදියට හරියාකාරව ක්‍රීඩා පිටියක් නොමැතිව තමයි කටයුතු සිදු කරේ. ඉතින් ඒ වගේම මේ එකම මං කලින් සඳහන් කරපු එක ක්‍රීඩා පිටියකවත් සින්තටික් ට්‍රැක් එකක් නැහැ තියෙන්නේ තනකොළ ධාවන පතයක්. ඉතින් මම විශේෂයෙන්ම ගරු අමිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් හොයා බලලා අපේ මහනුවර දිස්ත්‍රික්කයට අඩුම තරමේ එක සින්තටික් ට්‍රැක් එකක් අපිට හදලා දෙන්න කියලා. ඉතින් ඒ වගේම මම කියන්න කැමතියි අද අපි දන්නවා චිත්‍රසිරි රිපෝට් එක යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව අපි ගරු ජනාධිපතිතුමාට දැන් මාස දෙකකට විතර කලින් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 34 තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් බලාත්මක කරනවා කියලා මම දන්නවා අපේ හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමත් මේ සම්බන්ධයෙන් කතා කරා. ඉතින් අපි ඉල්ලා සිටින්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශ විශේෂයෙන්ම මැතිවරණ සමයේ පොරොන්දු වුණ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි චිත්‍රසිරි යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා. ඉතින් මම අපේ ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා මට අදහස් දැක්වීමට අවස්ථාව දීම සම්බන්ධයෙන්. ස්තුතියි.